හයි! මට ෆ්‍රී නෙදර්ලන්ඩ්ස් යන chance එකක් හම්බුණා. ඉතින් ඔයාලා හිතුවේ fully funded scholarship එකකින් මේ වගේ රටකට ඉගෙන ගන්න ආවම ඔයාලට හම්බෙන්නේ stipend එකයි, tuition fee එකයි, health cover එකයි, relocation allowance එකයි මේ වගේ දේවල් ටිකක් විතරයි කියලාද? එහෙම නෙමෙයි. මේ වගේ chances උත් හම්බෙනවා. මම vlog එකේ ඉස්සරහට කියන්නම් කොහොමද මට මේ chance එක හම්බුනේ. ඒ වගේම ඔයාලටත් මේ වගේ chances ගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් එහෙනම් vlog එක දිගටම බලන්න. ඉන්නේ මගේ first transit එකේ සිංගප්පූර් වල. ඉතින් මම මේ මගේ ඊළඟ flight එකට gate එක හොයාගෙන යන ගමන් තමයි තියෙන්නේ and that's my next flight. So I'm flying to Dubai. මොකද මගේ ඊළඟ transit එක තියෙන්නේ Dubai වල. ඉතින් මම first time තමයි Emirates fly කරන්නේ. ඒක හරිම shock experience එකක්. Food, service, everything just perfect. And see how close I am to my motherland. මට ඒ වෙලාව නම් ටිකක් දුකත් හිතුණා. ඉතින් මම මේ ඩුබායි වලට ඇවිල්ලා මම ලොකුවට කෑවේ නැහැ. මොකද මං ඒ දවස්වල අසනීප වෙලා ඉඳියේ. ඊට පස්සේ මම මේ next flight එක ගත්තා. මට පොඩි transit එකක් තිබ්බේ and now we are close to Amsterdam. මොකද මම land කරන්නේ Netherlands වලට Amsterdam Schiphol airport එකෙන්. And here I am landed in the Netherlands. මම නවතින හොටෙල් එක තිබ්බේ ඩෙල්ෆ්ට් කියන පැත්තේ. එතකොට ඩෙල්ෆ්ට් වලට ඇම්ස්ටර්ඩම් ඉඳන් පැයක විතර ට්‍රේන් රයිඩ් එකක් තිබ්බා. ඉතින් this is how the countryside looks in the Netherlands. ඔකේ ඉස්සරහට ඔයාලට නෙදර්ලන්ඩ්ස් වල ලස්සන තව ගොඩක් බලා ගන්න පුළුවන් වෙයි. මොකද මම ගොඩක් ඇවිත්තා. ඉතින් මම මේ ඩෙල්ෆ්ට් වලට ආවා. මේක තමයි මගේ රූම් එක. and මේක තමයි ඒ රූම් එකෙන් පේන view එක. ඒ හොටෙල් එක පල්ලෙහාම තියෙනවා කැෆේ එකක්. ඉතින් මං ගියා පොඩක් මොනා හරි කන්න. මොකද මං හරිම බඩගින්නේ ගියේ. But I didn't really like the food there. Anyway, ඊට පස්සේ මං නිදාගත් එක තමයි කරේ. මේ ඊළඟ දවසේ උදේ මං ආයෙ ගියා ඒ කැෆේ එකටම කොෆි එකක් බොන්න. And at this point I started missing Sri Lankan food. කොහොම හරි මං එදා පොඩක් ඩෙල්ෆ්ට් වල ඇවිදින්නත් ගියා. මට පොඩි ස්ලයිඩ්ස් වගේක් හදාන්නත් තිබුණා. මොකද මම මෙහෙ ආවේ පොඩි කොන්ෆරන්ස් එකක් වගේ දෙයකට. ඉතින් මට ප්‍රසන්ටේෂන්ස් දෙකක් කරන්න තිබ්බා දවස් දෙකකදී. ඒ නිසා මම ඒකට ස්ලයිඩ්ස් ටික ඔක්කොම ප්‍රෙප් කරා එදා. මට හරියට ජෙට් ලැග් තිබ්බා. Anyway, that's the hotel I'm staying. ඉතින් මං ඔක්කොම ටික කරලා 5 විතර වෙද්දි නිදාගත්තා. ඊට පස්සේ මට ආයෙත් 2ට විතර පැහැරිලා ආයේ නිින්ද යන්නෙම නෑ. මේ ඊළඟ දවස මං අද තමයි පළවෙනි පාරට කොන්ෆරන්ස් එකට යන්නේ. ඉතින් මේ කොන්ෆරන්ස් එක තියෙන්නේ ඩෙල්ෆ්ට් වල තියෙන යුනිවර්සිටි එකක. මං ඊට කලින් ස්ටාර්බක්ස් එකට ගිහිල්ලා පොඩි කොෆි එකක් අරගෙන ඊට පස්සේ මේ තියෙන්නේ ඒ යුනිවර්සිටි එක. මං බස් එකේ තමයි ආවේ. කොහොම හරි මං දැන් කියන්නම් මට මේකට එන්න chance එක හම්බුනේ කොහොමද කියලා. Europe Based Construction Related Research Group එකක් තියෙනවා RILEM කියලා. අනේ ලොකු රිසර්ච් ගෲප් එකත් එක්ක RMITගේ අපි පොඩි කොලැබොරේටිව් රිසර්ච් එකක් කරනවා. ඉතින් ඒ පොඩි රිසර්ච් එකේ ප්‍රෝග්‍රස් එක ප්‍රසන්ට් කරන්න තමයි මට මේකට එන්න chance එක හම්බුනේ. මේ කොන්ෆරන්ස් එක ඇත්තටම RILEM එකෙන්ම තමයි කරන්නේ. ඒකේ ප්‍රසන්ටේෂන්ස් වලට අමතරව තව වර්ක්ෂොප්ස්, ලැබ් විසිට්ස් වගේ දේවලුත් තිබ්බා. හැබැයි මං ඒ සේරම මේ vlog එකට ඉන්ක්ලූඩ් කරේ නෑ. ඉතින් මේ පළවෙනි දවසේ වැඩ ටික ඉවර වෙලා මං ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් හොයාගත්තා ඩෙල්ෆ්ට් වල තියෙන. මට බිරියානි එකක් කන්න ආස හිතුණා. මං ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට්ස් හෙව්වා. හැබැයි මට එකක්වත් හම්බුනේ නෑ. ඉතින් මම මේකට ගියා. බලන්නකො ඩෙල්ෆ්ට් වල තියෙන ලස්සන. මං ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට නෙදර්ලන්ඩ්ස් කොච්චර ලස්සන රටක්ද කියලා. ඉතින් මං කෑම එක අරගෙන ආයි හොටෙල් එකට ආවා. මට පොඩක් රිලැක්ස් එකේ කන්න ඕන වුණා. ඉතින් මේ තියෙන මං ගත්ත බිරියානි එක. ඉතින් මං ඒකත් කාලා පොඩ්ඩක් Netflix එකමත් බලලා එදා දවසේ ඉවර කරා. ඉතින් මේ ඊළඟ දවස එදා නම් ටිකක් සනී දවසක්. ඒ නිසා මම යුනිවර්සිටි එක වටේත් පොඩ්ඩක් ඇවිත්තා. මගේ සුපර්වයිසර් මට කිව්වා මම නෙදර්ලන්ඩ්ස් ගියාම මට මිනිස්සුන්ට වඩා බයිසිකල්ස් බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ඉඳපු දවස් ටිකට මට ඒක ඇත්ත කියලා තේරුණා. කොහොම හරි මට කියන්න අමතක වුණානේ මේ නෙදර්ලන්ඩ්ස් ටුවර් එකේ ෆ්ලයිට්ස් and hotels මට RMIT එකෙන් කලින්ම බුක් කරලා දුන්නා. එතකොට මට කිසිම ෆී එකක් ගියේ නෑ ඒවට. ඊට පස්සේ වීසා එකට, ට්‍රාන්ස්පෝර්ට් වලට, තව කැම බීම වලට සේරම මගේ අතින් ගෙවලා ටුවර් එක ඉවර වුණාට පස්සේ තමයි ඒවා මට රීම්බර්ස් කරගන්න පුළුවන්.
ඉතින් මට ඒ දේවල් වලටත් කිසිම වියදමක් ගියේ නෑ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලත් මං වගේ රිසර්ච් ඩිග්‍රී එකකට රට ගියොත් ඔයාලගේ රිසර්ච් එකත් කොන්ෆරන්සස් වල ප්‍රසන්ට් කරන්න. ඒ කොන්ෆරන්සස් වෙන රටක වෙන්නත් පුළුවන්, එකම රටේ වෙන ස්ටේට් එකක වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ගොඩක් වෙලාවට ඔයාගේ එක්ස්පෙන්සස් සේරම කවර් වෙනවා. මේක ලංකාවේ නම් එච්චර කොමන් දෙයක් නෙවෙයි. මොකද ඇත්තටම ලංකාවේ යුනිවර්සිටීස් වලට එහෙම ෆන්ඩ් කරන්න ලොකුවට සල්ලි නැහැනේ. හැබැයි මේ වගේ රටවල එහෙම ඉෂුව එකක් නෑ. ඒ හින්දා ඔයාලට මේ වගේ chances හම්බෙනවා. ඉතින් මම මේ එදා දවසේ වැඩ ටික ඔක්කොම ඉවර කළා. මගේ හොටෙල් එකට යන ගමන් තමයි ඉන්නේ. මොකද එදා රෑට අපිට ගාලා ඩිනර් එකක් තියෙනවා. ඒක තියෙන්නේ මං ඉන්න හොටෙල් එක කිට්ටුව. ඒ නිසා ඉතින් මං හොටෙල් එකට ගිහිල්ලා චේන්ජ් කරලා යන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් අද ගාලා ඩිනර් එක තිබුණට මම තව දවස් 4ක් නෙදර්ලන්ඩ්ස් වල ඉන්නවා. ඒ කියන්නේ මට තව දවස් 2ක් වර්ක්ෂොප්ස් තියෙනවා. හැබැයි ඒ වර්ක්ෂොප්ස් තියෙන්නේ උදේවරුව විතරයි. එතකොට මම හවස් වරුවම ට්‍රැවල් කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි දවස මුළු දවසම මම ඇවිදිනවා. හතරවෙනි දවසේ හවස තමයි මට ෆ්ලයිට් එක තියෙන්නේ. ඒ හින්දා එදත් උදේවරුව මම ටිකක් ඇවිද්දා මට මතක විදිහට. ඉතින් මං ඒ සේරම මේ ව්ලොග් එකේ ඉන්ක්ලූඩ් කරනවා කියලා හිතුවට මට හිතුණා ඒක පොඩක් දිග වැඩි වෙයි කියලා. ඉතින් මං හිතුවා ඒ සේරම දේවල් ටික ඊළඟ vlog එකෙන් අරන් එන්න. මං ඇත්තටම නෙදර්ලන්ඩ්ස් වල හරිම ලස්සන තැන් ගොඩකට ගියා. and මට කියන්න අමතක වුණා මම යුරෝප් වලට ආපු පළවෙනි පාර මේ. ඒ වගේම this is like my first international solo trip. මොකද මම මේක තනියම ආවේ. මං හැමදේම plan කරලා එක එක දවස් වලට කරන දේවල් යන තැන් හැමදේම plan කරලා තමයි ආවේ. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් conferences ගැන මේකට යටින් comment කරන් යන්න. ඒ වගේම මං ඊළඟ vlog එකේ sneak peek එකක් මේ vlog එක අන්තිමට දාන්නම්. ඉතින් මම මේ නෙදර්ලන්ඩ්ස් trip එක ගියේ දැන් අවුරුදු 1මාරකට විතර කලින්. එතකොට මම YouTube පටන්ගෙන තිබුණේ නැහැ. ඒ නිසා මගේ මේ vlog එක ඔක්කොම portrait mode එකෙන් තමයි තියෙන්නේ. Sorry if it's not eye pleasing, but anyway I thought it'll be a nice little memory for me to put together all these videos I took and make a little vlog, and also it'll be like informative and inspiring to you guys as well. ඉතින් මං ඊළඟ නෙදර්ලන්ඩ්ස් vlog එක ඉක්මනටම අරන් එන්නම්, and I hope you guys enjoy the vlog. Bye!